සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම නවතම තොරතුරු දැනගන්න අපේ channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අපි අද වීඩියෝ එකකිනුත් ඔයාලට ගොඩක් වැදගත් වෙන job vacancies කිහිපයක්ම අරගෙන ආවා. අපි එහෙනම් බලමු මේ job vacancies මොනවද කියලා. මුල්ම වේකන්සි එක තමයි ජීවක ෆාමසි එකෙන් කෝල් කරලා තියෙන ඇසිස්ටන්ට් ෆාමසිස්ට් එහෙමත් නැත්නම් සහකාර ඖෂධවේදී තනතුර. මේ තනතුර සඳහා වේකන්සිස් තියෙනවා කියලා දක්වලා තියෙනවා තලවතුගොඩ, බත්තරමුල්ල, පැලවත්ත හා හෝකන්දර යන ප්‍රදේශවල තියෙන බ්‍රාන්චස් වල. අපි බලමු මේ වේකන්සියට ඉල්ලලා තියෙන සුදුසුකම් මොනවද කියලා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අයදුම්කරු සතුව විශිෂ්ට sannivedana හා අන්තර් පුද්ගල කුසලතාවයන් තිබිය යුතුයි. ඒ වගේම අපස උසස් පෙළ විද්‍යා අංශයෙන් එක්සෑම් එක පාස් වෙලා තියෙන්නත් ඕනි. ඒ වගේම වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම අමතර සුදුසුකමක් වෙනවා කියලත් මෙහි දක්වලා තියෙනවා. ඊට අමතරව පරිගණක දැනුම සුදුසුකමක් වෙනවා කියලා දක්වලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම Microsoft Word සහ Excel පිළිබඳ දැනුමක් තිබීම අමතර සුදුසුකමක් ලෙස දක්වලා තියෙනවා. ඒ වගේම මේ රැකියාවේ වගකීම්ද කිහිපයක් දක්වලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඖෂධ බෙදා හැරීමේදී ඖෂධවේදීන්ට සහාය වීම මෙන්ම ඉතා හොඳ පාරිභෝගික සේවාවක් සැපයීමට හැකියාවක් තිබීමද ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ඉන්වෙන්ටරි නඩත්තු කිරීම මෙන්ම සේවා ස්ථානයේ පිරිසිදුව හා පිළිවෙලට පවත්වාගෙන යාමත් ඉතාමත් වැදගත් වෙනවා කියලා මෙහි දක්වලා තියෙනවා. ඒ වගේම අයදුම්කරුවන් වයස අවුරුදු 40ට අඩු වෙන්නත් ඕනි. ඒ වගේම මේ ජොබ් වේකන්සි එකට අදාළ සැලරි එක රුපියල් 40000ත් 80000ත් අතර කියලා සඳහන් කරලා තියෙනවා. අපි එහෙනම් බලමු මේ ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එක ක්ලික් කරලා අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද ඇප්ලයි කරන්නේ කියලා. ඔයාලා මෙතන apply for job කියන බටන් එක ක්ලික් කරාන් පස්සේ ඔයාලට මෙන්න මේක තමයි එන්නේ. මේකෙදී ඔයාලා කරන්න ඕනි ඔයාලා මීට කලින් මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා තියෙනවා නම් login කියන තැන ඔයාලගේ email එකයි password එකයි දීලා login වෙන්න පුළුවන්. ඔයාලා කලින් රෙජිස්ටර් වෙලා නැත්නම් මෙන්න මෙතන තියෙන register now කියන තැන ගිහිල්ලා ඔයාලත් මෙතන රෙජිස්ටර් වෙන්න ඕනි. මෙන්න මෙතන තියෙන රෙජිස්ටර් කියන එක ක්ලික් කරාන් පස්සේ ඔයාලට ෆිල් කරන්න ටිකක් එනවා. අපි බලමු මේක ෆිල් කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මෙතන first name එක ඇතුළත් කරන්න තියෙනවා. ඔයාලගේ first name එක මෙතන ඇතුළත් කරන්න ඕනි. ඊට පස්සේ එහා පැත්තෙන් last name එක add කරගන්න තියෙනවා. ඔයාලා ඒකත් මෙන්න මෙතන ඇතුළත් කරගන්න ඕනි. ඊට පස්සේ යටින් ඔයාලගේ email address එක ඇතුළත් කරන්න තියෙනවා. ඔයාලගේ email address එක හරියට spellings බලලා මෙතන type කරගන්න ඕනි. මෙන්න මෙතන ඔයාලා පාස්වර්ඩ් එකක් හදාගන්න ඕනි ඔයාලගේ account එකට. මොකද මේක හැම වෙලේම ඔයාලට මේ job එකට apply කරනකොට මේ website එකට log වෙනකොට මේ password එක ඕන නිසා. ඒ නිසා ඔයාලා මෙතන add කරගන්න password එක මතක තියාගන්න අනිවාර්යයෙන්ම. එන්නේ ඔයාලා මෙතන type කරගන්න password එක මෙන්න මෙතන confirm password කියන තැනත් හරියටම type කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලගේ මෙතන ඔයාලගේ gender එක select කරන්න තියෙනවා. මෙන්න මෙතන male ද female ද කියලා ඔයාලගේ gender එක select කරගන්න ඕනි. ඊළඟට මෙන්න මෙතන ඔයාලගේ home town එක සඳහන් කරන්න තියෙනවා. ඔයාලගේ ජීවත් වෙන නගරය මෙන්න මෙතන ඔයාලා සඳහන් කරන්න ඕනි. ඊට පස්සේ අවසානයේට ඔයාලගේ CV එක අප්ලෝඩ් කරන්න තියෙනවා මෙතන. මෙන්න මෙතන දාලා තියෙනවා supported files කියලා PDF හරි document විදියට හරි තමයි ඔයාලා මෙතන මේ CV එක ඔයාලගේ අප්ලෝඩ් කරන්න ඕනි. ඒ වගේම ඒ ෆයිල් එක සාමාන්‍යයෙන් MB 2කට අඩු වෙන්න ඕනි. එන්නේ වගේ ෆයිල් එකක් තමයි ඔයාලා මෙතන CV එක විදියට අප්ලෝඩ් කරන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මෙතන අවසානයේට කරන්න තියෙන මෙන්න මෙතන register කියන බටන් එක උඩ ක්ලික් කරන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මේ වෙබ්සයිට් එකට register වුණා වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන login කියන තැනට ගියාන් පස්සේ ඔයාලගේ email එකත් එක්කම password එක type කරන්න එනවා. මෙන්න මෙතන ඔයාලගේ password එක ඔයාලා දැන් අර කලින් හදාගත්තු password එක type කරලා මෙන්න මෙතනින් login වෙන්න ඕනි. මෙතනින් login වුණාට පස්සේ ඔයාලට මේ වෙබ්සයිට් එකේ ඔයාලටම කියලා account එකක් හැදෙනවා. ඊට පස්සේ ආපහු මෙන්න මෙතනට ඇවිල්ලා මෙතන apply for job කියලා ගියාන් පස්සේ මෙන්න මෙතනින් ඔයාලට එනවා ඔයාලා ඉස්සෙල්ලා අප්ලෝඩ් කරපු CV එකයි ඔයාලගේ full name එක මෙතන ඔටෝම වැටිලා තියෙනවා. ඒ වගේ මෙතන email එකත් ඔටෝම වැටිලා තියෙනවා.
මෙතන view CV ගියාන් පස්සේ ඔයාලා අප්ලෝඩ් කරපු CV එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යටින් තියෙනවා cover letter කියලා. ඔයාලට කැමති නම් මෙතන ඔයාලගේ CV එකට අදාළ covering letter එකක් type කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන apply for job කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලා මේ vacancy එකට apply කරා වෙනවා. ඒ වගේම නවලොග හොස්පිටල් එකෙන් කෝල් කරලා තියෙනවා තවත් vacancy එකක්. ඒ තමයි මුදල් අය කැමි පිරිමි vacancy එක. මේක කාර් පාක් එකේ මුදල් අය කැමි තනතුර වශයෙන් තමයි දක්වලා තියෙන්නේ. විශේෂයෙන්ම පිරිමි අයට තමයි මේ vacancy එක කෝල් කරලා තියෙන්නේ. මේකෙදී ඉල්ලලා තියෙන ප්‍රධානම සුදුසුකම් තමයි අපස උසස් පෙළ හෝ ඊට සමාන සුදුසුකමක් මෙහිදී ඉල්ලලා තියෙනවා. ඒ වගේම තමයි මුදල් අය කිරීම හා පාරිභෝගික සේවය පිළිබඳව පූර්ව අත්දැකීම් තිබීම වාසියක් විදිහටත් මෙයාලා මේකෙදි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මූලික පරිගණක කුසලතාවයක් තිබීමත් ඉතාමත් වැදගත් වෙනවා කියලා දක්වලා තියෙනවා. ඒ වගේම අයදුම්කරු සතුව තිබිය යුතු තවත් ලක්ෂණයක් විදිහට විශිෂ්ට sannivedanaya සහ අන්තර්පුද්ගල හැකියාවන් තියෙන්න ඕන කියලා දක්වලා තියෙනවා. ඒ වගේම වේගවත් පරිසරයක වැඩ කිරීමේ හැකියාවත් අයදුම්කරු සතුව තිබෙන්න ඕනි. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම මොවුන් highlight කළාම දක්වලා තියෙනවා පිරිමි අපේක්ෂකයෙකු වඩාත් සුදුසු බව. ඒ නිසා මේකට apply කරද්දී ප්‍රධාන වශයෙන්ම පිරිමි අයදුම්කරුවන් අයදුම් කිරීමට වග බලා ගන්න ඕනි. මේ vacancy එකට apply කරන්නේ කොහොමද කියලා අපි බලමු. මෙන්න මෙතන apply for job කියන බටන් එක උඩ touch කරාන් පස්සේ ඔයාලට online application එකක් එනවා fill කරන්න. ඒක fill කරලා submit කරන්න තමයි තියෙන්නේ. මෙන්න මෙතන මුලින්ම ඔයාලගේ full name එක අහලා තියෙනවා. මෙතන first name එකයි last name එකයි ඔයාලා ඇතුළත් කරන්න ඕනි. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ email එක සඳහන් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ යටින් ඔයාලගේ mobile number එක සඳහන් කරන්න ඕනි. එහා පැත්තෙන් ඒ මොබයිල් නම්බර් එකම නැවතත් ඔයාලා ඇතුළත් කරන්න ඕනි. ඊට පස්සේ යටින් ඔයාලගේ ඇඩ්‍රස් එක සඳහන් කරන්න තියෙනවා. ඒකත් හරියටම ඇඩ්‍රස් එක ඔයාලා ටයිප් කරන්න ඕනි. ඊට පස්සේ මෙතන අහලා තියෙනවා what is your salary expectation කියලා. මෙන්න මෙතන ඔයාලා බලාපොරොත්තු වෙන salary එක ඇතුළත් කරන්න ඕනි. ඊළඟකේදී අහලා තියෙන්නේ do you think you are good fit for the role if so mention why. මේකෙදී අහලා තියෙන්නේ ඔයාලා මේ රෝල් එකට ගැලපෙනවා කියලා ඔයාලා හිතනවා නම් ඒ ඇයි කියලා සඳහන් කරන්න කියලා තියෙනවා. මෙන්න මෙතන ඔයාලා මේ ඔයාලගේ ජොබ් එකට සුදුසු ඇයි කියන එක සඳහන් කරන්න ඕනි. ඊළඟකේදී අහලා තියෙන්නේ how would you rate your basic computer skills කියන එක. මෙන්න මෙතන ඔයාලට තෝරන්න තියෙනවා poor, fair, good, excellent. ඒ කියන්නේ ඔයාලගේ computer දැනුම දුර්වලයිද, හොඳයිද, සාමාන්‍යයිද, ඉතා හොඳයිද, ඒ විදිහට ඔයාලට තියෙන දැනුම අනුව මෙන්න මෙතන ඔයාලා select කරන්න ඕනි. ඊළඟකේදී අහලා තියෙන්නේ do you have prior experience in cashiering or customer service roles කියලා. මේකෙදී අහලා තියෙනවා ඔයාලගේ කලින් experience තියනවද කියලා cashier අංශයේ හරි customer service අංශයේ හරි. එන්න මෙතන ඔයාලට කලින් experience ඒ සම්බන්ධව තියෙනවා නම් yes or no ඔයාලට select කරන්න පුළුවන්. ඊට පස්සේ යටින් තියෙන ඔයාලගේ gender එක සඳහන් කරන්න. මෙන්න මෙතනින් ඔයා maleද femaleද කියලා select කරන්න ඕනි. ඊට පස්සේ අන්තිමට අහලා තියෙනවා ඔයාලගේ education qualifications ගැන. මේකෙදි 8 පාස්ද නැත්නම් O levelද A levelද undergraduate above මේ හතරෙන් ඔයාලට තියෙන education qualification එක තෝරන්න ඕනි. ඊට පස්සේ අන්තිමට මෙන්න මෙතන තියෙන submit button එක click කරන්න තමයි තියෙන්නේ. මේක submit කරාට පස්සේ ඔයාලා මේ application එක submit කරා වෙනවා. මම හිතනවා අද අපි ඔයාලට ගෙනාපු job vacancies දෙකත් ඔයාලට ගොඩක් වැදගත් job vacancies දෙකක් වෙයි කියලා. ඉතින් අපි අදට ගිහිල්ලා එන්නම් මේ වගේ තවත් job vacancies සහිත වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරලා තියාගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.